ළමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ අපි JLPT N5 විභාගයට මුහුණ දෙන්න ඉන්න ළමයි වෙනුවෙන් කරන වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එකත් එක්ක. ඒකෙදි අ, ව්‍යාකරණ ඊට පස්සේ listening kanji අ, වලට අත ගහන්න කලින් අපිට සිද්ධ වෙනවා අ, මුලින්ම හිරංගනා සහ කතගනා කියන හෝඩි දෙක අ, ගොඩ දාගෙන ඉන්න. අ, අපි මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම කතා කරන්නේ අ, හිරගනා සහ කතගනා ගැන. රයිට්. චුට්ටක් බලමු අපි මෙන්න මෙතන. පොඩ බලන්න. මේක තමයි මගේ ස්ලෝගන් එක. Speak Japanese, connect globally. ඔයාලට පේනවනේ. Speak Japanese, connect globally කියන එකේ Japanese translation එක තමයි මෙන්න මේ යට තියෙන්නේ. බලන්න. නිහොංගෝ ඕ හනශි ගුරෝ බාරුනි tsunagu කියලා තමයි මේ තියෙන්නේ. වැඩි හිතන්න එපා. ඔයාලට තාම මේවා බෑ. හරිද? මට කියන්න ඕනේ කාරණේ වෙනම එකක්. මෙන්න මේ පළවෙනි කැරක්ටර්ස් තුන. ළමයි මේ කැරක්ටර්ස් තුන kanji. ඊට පස්සේ මෙන්න මේක. මේක හිරංගන අකුරක්. මේක ආපහු kanjiයක්. මේක හිරංගන අකුරක්. මෙතන ඉඳලා මෙතෙන් එනකන් මේ සෙට් එකම ළමයි කතකනා. මෙතන ඉඳලා මෙතෙන් එනකන් මේ සෙට් එකම හිරංගනා. පාට තේරෙනවද? එකම වාක්‍යයක් ඇතුලේ හිරංගනක් තියෙනවා, කතකනක් තියෙනවා, kanjit තියෙනවා. අපි JLPT N5 level එකේ ඉඳලම ඔය තුනම ප්‍රැක්ටිස් කරගෙන යන්න ඕනේ. ඒකෙදි ඔයාලට හිරගනා සහ කතගනා තියෙන නිශ්චිත ප්‍රමාණයක් තියෙන්නේ. අපි හිරගනා සහ කතගනා කියන ඇල්ෆබෙට් දෙකම සම්පූර්ණ ඉගෙන ගන්නවා. හැබැයි kanji නම් අපිට N5 level එකේදී හම්බ වෙලා තියෙන ප්‍රමාණය තමයි අපි ඉගෙන ගන්නේ. ඉලක්කම් වශයෙන් ඒවා මතක තියාගන්න උත්සාහ ගන්න එපා. N5 එකට මෙච්චරයි, N4 එකට මෙච්චරයි, N3 එකට මෙච්චරයි. එහෙම එහෙම ඔයාලා එහෙම කොටු වෙන්න උත්සාහ කරන්න යන්න එපා. අපි මේ අදින් පටන් ගන්න මේ වැඩසටහනේදී අපි නිදහසේ kanji ඉගෙන ගමු. හරි. දැන් ඔයාලට තේරෙනවා එකම වාක්‍යයක් ඇතුලේ හිරගණක් තියෙනවා, කතගණක් තියෙනවා, kanjit තියෙනවා. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි මේ හිරගණා, කතගණා, kanji කියලා තුනක්. දැන් හිතන්න සිංහල භාෂාවේ නම් ඔයාලට ලියා ගන්න ඕන වෙන ඕනම දෙයක්. ඔයා ලියන්නේ සිංහල කියන හෝඩියෙන්. සිංහල කියන හෝඩියෙන්. නේද? එතකොට මේක ඇතුලේ අකුරු වර්ග කීපයක් තියෙනවද? නැහැ. සිංහල හොඩියේ තියෙන්නේ එකයි. ඒ කියන්නේ මම මේ සිංහල කියලා ලිව්වේ ඕවනිදි නේද සිංහල අකුරු කියලා කියන්නේ. හැබැයි ජපන් භාෂාවේ ටිකක් ඒ කතාව වෙනස්. මම මෙහෙම කියන්නම්. ඔයා ජපානෙට ආවේනික. එහෙම නැත්නම් ජපන් ජාතිකයන් විසින් හොයාගත්ත වචන ලියන්නේ හිරගනා කියන හෝඩියෙන්. එහෙම නැත්නම් මෙන්න මේ මම මේ රවුන්ඩ් කරන අකුරු වර්ග වලින් මෙන්න මේ වගේ. ඒ කියන්නේ අයිත් පාරක් කිව්වොත් එහෙම නේටිව් ජපන් වචන. එහෙම නැත්නම් ජපානයට ආවේනික ජපන් ජාතිකයන් විසින් හොයාගත්ත ක්‍රියාපද වේවා නාමපද වේවා විශේෂණ පද වේවා ඕන එකක්. ඔයා ලියන්න පාවිච්චි කරන්නේ හිරංගනා කියන අකුරු. හරිද? භාෂාවක තියෙන්නේ ඒ භාෂාව කතා කරන එහෙම නැත්නම් ඒ දේශීය ජනතාව විතරක් හොයාගත්ත වචන විතරක් නෙමෙයි නේද? ඕන භාෂාවක් දැන් මිශ්‍ර වෙලානේ තියෙන්නේ. සිංහල භාෂාවත් එහෙමයි. දැන් ඒ කියන්නේ හිතන්නකෝ ඔය විද්‍යාත්මක සොයා ගැනීම වගේ දේවල් හරිද? බටහිර රටක සිද්ධ වුණාම එයාලා දාන එකට දාන වචනයක් තියෙනවනේ මොකක් හරි. හරිද? ඒවා එහෙම්මම එහෙම් පිටින්ම එනවා මේ භාෂාවලටත්. හරිද? ඒ කියන්නේ අපි වගේ රටවලටත් එනවා. ඒක එහෙමයි ජපානයටත් ඒ කතාව එහෙමම තමයි. හරිද? ක්‍රියාපද වෙනවා, නාමපද වෙනවා, විශේෂණ පද වෙනවා, විවිධාකාර දේවල්. දැන් ඔකට හොඳම උදාහරණය තමයි නිකන් හිතලා බලන්න. ඔයා රේඩියෝ එක දාන්න.
රේඩියෝ එක දැම්මට පස්සේ ඒ රේඩියෝ එකේ කතා කරන ගෑල් ළමයා හරි පිරිමි ළමයා හරි කවුරු හරි කෙනා කතා කරන්නේ සිංහලද? නෑ නේද? එහෙම නැත්නම් එයා කතා කරන්නේ ඉංග්‍රීසිද? ඒත් නෑ නේද? මිශ්‍ර භාෂාවක් නේද කතා කරන්නේ? නේද? දැන් ඇත්තටම භාෂාවට දැන් එහෙම සීමා නෑ නේද? දැන් හාමුදුරු කෙනෙක් බණක් කියන්න ගියත් හාමුදුරුවෝ කතා කරන්නේ ඒ කියන්නේ ඒ බණ දේශනා කරන්නේ තනිකරම සිංහලෙන්ද? නෑ එහෙම නෑ නේද? සමහරක් අවස්ථාවලදී කාලීන ධර්ම දේශනාවලදී සමහරක් වෙලාවට මම දැකලා තියෙනවා ඉංග්‍රීසි වචන පාවිච්චි කරන හාමුදුරුවෝත් ඉන්නවා. එතකොට ඒ නිදහස තියෙනවා. හරිද? සිංහලයෝ විදියට අපි අ, ඔය මොන වචනයක් වුණත් ඒ කියන්නේ දේශීය අපේ වචනයක් වුණත් එහෙම නැත්නම් අපේ භාෂාවට පිටින් ආපු වචනයක් වුණත් ඔය මොකක් වුණත් අපිට ලියන්න සිද්ධ වුණොත් එහෙම ඒක ලියන්නේ අපි සිංහල හෝඩියෙන්. හැබැයි ජපන් ජාතිකයෝ එහෙම නැහැ. එයාලගේ රටට පිටින් ආපු වචන. එහෙම නැත්නම් විදේශ රටකින් ආපු වචන එයාලා ලියන්නේ මෙන්න මේ කතකනා කියන වර්ගය. කතකනා කියලා කියන්නේත් ජපන් භාෂාවේ තියෙන එක්තරා හෝඩියක්. හරිද? ඔක අතීතේ හිරගනා පාවිච්චි කරේ කවුද? දැන් වර්තමානයේ හිරගනා වලින් වර්තමානයේ අතරම අපි කියන්නේ අතීතේ කරපු ඒක ගැන අපි කතා කරන්නේ නැතුව යමු. ඒ කියන්නේ හිරගනා කතගනා වල හිස්ටරි එක ගැන අපි කතා කරන්නේ නැතුව යමු. අද වෙනකොට හිරගනා පාවිච්චි කරන්නේ නේටිව් ජපන් වචන ලියන්න. කතගනා පාවිච්චි කරන්නේ ඒ කියන්නේ ෆොරින් වචන. එහෙම නැත්නම් ජපානයට විදේශ රටවල් වලින් ආපු නාමපද වේවා ක්‍රියාපද වේවා විශේෂණ පද වේවා අන්න ඒව ලියන්න. හරිද? ඕක තමයි සරලම හැඳින්වීම. එතකොට තව කන්ජි කියලා වර්ගයකුත් තියෙනවා. කන්ජි කියලා වර්ගයකුත් තියෙනවා. සාමාන්‍යයෙන් අපි කතගනා වචන අපි කන්ජියෙන් ලියන්නේ නැහැ. හැබැයි හිරගනා වචන අපි කන්ජියෙන් ලියනවා. එතකොට කන්ජි ජපානට එන්නේ චීනයේ ඉඳලා. හරිද? එතකොට මම නිකමට දැන් මේ වෙලාවේ කන්ජි ගැන චුට්ටක් කියන්න. කන්ජි ගැන මම වැඩි කියන්නේ නැහැ මෙතනදී. මොකද අපි කන්ජි පාඩම වෙනම කරන හින්දා. චීනයේ ඉඳලා එනවා ජපානයට කන්ජි. ඊට පස්සේ සමහරක් වචන ඒ කන්ජි චීනේදී භාවිතා කරපු සවුන්ඩ්ස්. දැන් හිතන්නකෝ දැන් මේ අකුර මේ අකුරට අපි ලංකාවේදී භාවිතා කරන ශබ්දය මොකද්ද? සයන්න. ඔක නේද? කියන ශබ්දය තමයි පාවිච්චි කරන්නේ. අන්න ඒ වගේ මේ කන්ජි වලටත් චීනේදී භාවිතා කරපු ශබ්ද මේ කන්ජියත් එක්කම එලිලා ආපු අවස්ථා තියෙනවා. ඊට අමතරව ඔය කන්ජි වලට ජපන් ජාතිකයනොත් යම් ශබ්ද එකතු කරගෙන තියෙනවා. හරිද? අපි කන්ජි කතාව දැන් පොඩ්ඩක් පැත්තකින් තියලා ආපහු එමු හිරගනා සහ කතගනා වලට. හරිද? රයිට්. මෙතනදී ඔයාලට මෙන්න මේ මම ඔයාලට PDF එක දෙන්නම්. මේ පළවෙනි පිටු තුනේම තියෙන්නේ ළමයි හිරගනා අකුරු. 1 2 සහ 3 කියන පිටු තුනේම තියෙන්නේ හිරගනා අකුරු. නමුත් ඔයා බය වෙන්න දෙයක් නැහැ. ඔය ඔක්කොම අපි වෙන වෙනම පාඩම් කරන්න අවශ්‍ය නැහැ. මම ඔයාලට ඒ ක්‍රම ටික කියලා දෙන්නම්. ඊට පස්සේ මෙන්න මෙතන 4 5 6 කියන පිටුවල තියෙන්නේ කතකනා අකුරු. හරිද ළමයි? රයිට්. කතකනා අකුරු. හරි. හොඳට බලන්න. රයිට්. මේ වෙලාවේ ඔයා ගත්තේ PDF එක තියෙනවා නම් PDF එක පෙරලා පෙරලා බලනවා. PDF එක පෙරලා පෙරලා බලන්න. හරි. ගණන් කරලා බලන්න. මෙන්න මේ හිරගනා කියන පිටුවේ පළවෙනි පිටුවේ අකුරු තියෙනවා මෙතන ඔයාට 46ක්. 46ක්. බලන්න පොඩ්ඩක් කතගනා පිටුව. කතගනා පිටුව එතන මේ හතරවෙනි පිටුව. කතකනා පිටුව. මේකෙත් ළමයි ඔයාට හම්බ වෙනවා අකුරු 46ක්. ඔය 1 සහ 4 කියන පිටු දෙකේ තමයි තියෙන්නේ බේසික්
අකුරු ටික. ඒ කියන්නේ පළවෙනි පිටුවේ තියෙන්නේ බේසික් හිරංගන අකුරු ටික. හතරවෙනි පිටුවේ තියෙන්නේ බේසික් කතකන අකුරු ටික. එතකොට මෙන්න මේ දෙක සහ මෙන්න මේ තුන ඊට පස්සේ මෙන්න මේ පහ සහ හය කියන පිටුවල තියෙන්නේ අර මම කලින් කියපු බේසික් අකුරු වලින් හැදිච්ච එහෙම නැත්නම් සුළු සුළු වෙනස්කම් කරලා හැදිච්ච තවත් අකුරු සෙට් එකක්. right. right. මං චුට්ටක් ඔයාලට මේ තියෙන අකුරු ටික පොඩ්ඩක් කියලා දීලා ඉන්නම්. හරිද? මම දැන් මේකේ ලියන්න පුරුදු කරන්නේ නැහැ ඔයාලට. මම දැන් මේ හෝඩිය විස්තර කරනවා විතරයි. හරි. බලන්න. පළවෙනි අකුර අයන්න. ආ. තමයි නෙමෙයි ආ. දෙවෙනි එක යන්න. තුන්වෙනි එක උයන්න. හතර එයන්න. පහ ඔයන්න. ඕ. එතකොට ආ ඊ ඌ ඒ ඕ. රයිට්. මේක ඒ කියන්නේ කටින් හිතින් නැතුව කටින් ශබ්දේ පිටවෙන විදිහට ප්‍රොනවුන්ස් කරලා බලන්න එකපාරක්. ආ ඊ ඌ ඒ ඕ. හරි. ඊට පස්සේ ඔයා පුරුදු වෙන්න ඕනේ. එහෙම නැත්නම් පුරුදු වෙනවත් නෙමෙයි. ඔයා මතක තියාගන්න ඕනේ මෙන්න මේ ඕඩර් එක ළමයි. පහලට. මෙන්න මේ ඕඩර් එක. කා සා තා නා හා මා යා රා වා. පැහැදිලිද? මම එහෙම කියපු හේතුව තමයි ඔතනින් එහාට මෙන්න මේ දකුණු පැත්තට තියෙන්නේ මෙන්න මේ සවුන්ඩ්ස් වලම අකුරු ටික. බලන්න. මේක කයන්නනේ. ඊට පස්සේ තියෙන්නේ කියන්න. කී කියලා කියන්නේ මොකද්ද ළමයි? ආ කා කියන අකුරේ ඊ ශබ්දය. මේක කුයන්න. කූ කියන්නේ මොකද්ද? කා කියන අකුරේ ඌ ශබ්දය. ඊට පස්සේ තියෙන්නේ කියන්න. කේ කියන්නේ මොකද්ද? කා කියන අකුරේ ඒ ශබ්දය. ඊට පස්සේ තියෙන්නේ කොයන්න. කෝ කියන්නේ මොකද්ද? කා කියන අකුරේ ඕ ශබ්දය. ළමයි එතකොට අපිට මෙන්න මේ පළවෙනි රෝ එකේ මේකෙදි හම්බ වෙන්නේ ජපන් භාෂාවේ හිරංගනා කියන හෝඩියේ. හිරංගනා හොඳද? හිරංගනා කියන හෝඩියේ ස්වර අකුරු ටික. ස්වර පහ. ඊට පස්සේ තියෙන්නේ ව්‍යංජන. එහෙම නැත්නම් කොන්සනන්ට් අකුරු සෙට් එක. කා සා තා නා හා මා යා රා වා. හරිද? එතකොට සෙකන්ඩ් කොලම් එකේ තියෙන්නේ මෙන්න මේ සෙකන්ඩ් කොලම් එකේ තියෙන්නේ සෙකන්ඩ් කොලම් එකේ තියෙන්නේ ඊ ශබ්ද. තර්ඩ් කොලම් එකේ තියෙන්නේ ඌ ශබ්ද. ෆෝර්ත් එකේ ඒ ශබ්ද. ෆිෆ්ත් එකේ පහේ තියෙන්නේ ඕ ශබ්ද. හරි නේද? ඔයා ස්වර අකුරු පහ දන්නවා නම් කොන්සනන්ට් එකේ ඔය ෆස්ට් රෝ එකේ සෝරි ෆස්ට් කොලම් එකේ අකුරු ටික ඔයා දන්නවා නම් ඔයාට මෙන්න මේ කොටස හදාගන්න එක හිතාගන්න එක එච්චර ගැටලුවක් නෙමෙයි. ඕක අස්සේ අර ඕඩර් එකකින් පිට පැනපු අකුරු කීපයක් තියෙනවා. අපි දැන් හෝඩිය බලනකොට බලමු. රයිට්. බලන්න. පළවෙනි අකුර අ ඊ උ ඒ ඕ. ඊට පස්සේ
කා, හි, හු, හේ, හෝ කිසි වෙනසක් නැහැ. සාමාන්‍යයි. හරි නේද? ඊට පස්සේ සා සා එකට පස්සේ තියෙන ළමයි C නෙමෙයි. ඒ කියන්නේ SI එහෙම නෙමෙයි. තියෙන මොකද්ද? she SHI. දැන් අපි මෙහෙම ලියන්නේ she. නොක. හරිද? ඊට පස්සේ සු. ඒක සාමාන්‍යයි. තේ සෝ සාමාන්‍යයි. ඊට පස්සේ ළමයි. ඊට පස්සේ මේක ඔය TA තියෙන නිසා මේක ට එහෙම නෙවෙයි. ළමයි මේක තයන්න. තයන්න ත. ජපන් භාෂාවේ ට කියලා ශබ්දයක් නැහැ. ඔයා දන්න හොඳ ප්‍රසිද්ධ වචන මොනවද? ටොයෝටා. අපි කියන්නේ මේකට ටොයෝටා කියලා නේද කියන්නේ? ඇත්තටම ළමයි මේක ටොයෝතා. මේක මොකද්ද? අපිට ටෝකියෝ කියලා නේද කියන්නේ? රයිට්. ඇත්තටම මේක අපි ජපන් වලින් ප්‍රොනවුන්ස් කරන්නේ ටෝකියෝ. ටෝකියෝ. එතකොට මේක ට නෙමෙයි ඇත්තටම මේක එතකොට ත. තයන්න තමයි හරි එක. තා. තා. ඊට පස්සේ මෙතනත් අර අපේ පිළිවෙලෙන් පොඩ්ඩක් පිට පැනපු අකුරක් තියෙන්නේ. තානම් දැන් ඔතන T වෙන්න එපයි. T කියලා අකුරක් නැහැ. මොකද්ද ඒ වෙනුවට තියෙන්නේ? චි. ඊට පස්සේ හරිනම් තු වෙන්න එපයි නේද? තු නෙමෙයි. උත්සු. මොකද්ද? උත්සු. අපි අර සුනාමි කියලා කියද්දි සුනාමි අන්න ඒක. ඊට පස්සේ තේ. තේ ඊට පස්සේ තෝ. හරිනේ. රයිට්. ඊට පස්සේ සාමාන්‍යයි නා, නී, නූ, නේ, නෝ. ඊට පස්සේ හා, හි හරිනම් මෙතන එන්න ඕනේ හු යන්නනේ හු. හැබැයි මේක හු. එතන චුට්ටක් විශේෂයි. හා, හි, හු, හේ, හෝ. ඊට පස්සේ මා, මී, මූ, මේ, මෝ. විශේෂයක් නැහැ. ඊට පස්සේ යා. මෙතන හිස් තැනක් තියෙන්නේ. හරිනම් ඔතන යා එකට පස්සේ ඊ වන්න එපයි නේද? යා ඊ අර කියන්නේ ඕඩර් එකේ හැටියට නම්. හැබැයි ඊ කියලා ලකුණක් නෑ ජපන් භාෂාවේ. ඊට පස්සේ යු. හරිනම් මෙතන යේ තියෙන්න එපයි. එහෙම එකකුත් නෑ. ඊට පස්සේ යෝ. ඊට පස්සේ රා, රී, රූ, රේ, රෝ. වෙනසක් නෑ. ඊට පස්සේ වා. වා කියලා ලකුණක් තියෙනවා. වා මේක ළමයි ඇත්තටම මෙන්න මේ ඕ කියන එක මේ ඕ කියන එක මොකද අපිට අපි පාවිච්චි කරන්නේ ග්‍රැමර් පාර්ටිකල් එකක් විදිහට මම ඒවා කියලා දෙන්නම් මේක වචනයකට දාන අකුරක් නෙමෙයි ග්‍රැමර් පාර්ටිකල් එකක් එහෙම නැත්නම් ව්‍යාකරණ නිපාතයක් විදිහට තමයි මේක පාවිච්චි කරන්නේ රයිට් ඒවා අපි ටියුට්ස් පටන් ගත්තට පස්සේ කතා කරමු ඊට පස්සේ අල් නයන්න ඔයාලා හොඳට බැලුවොත් ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි. එකම හල් શબ્දය මෙන්න මේ එක විතරයි ළමයි. එක විතරයි. වෙන හල් શબ્ද නෑ මේකේ කොහෙවත්. හරි නේද? රයිට්. හරි. සරලවම ඔච්චරයි. ළමයි. මම මේක වේගෙන් කියන්න හේතුව තමයි මම ඔයාලට දෙනවා ලින්ක් එකක්. මෙන්න මේ ලින්ක් එක දෙනවා. හරිද? මේකේ තියෙනවා ඔයාලට ඕනම අකුරක් ක්ලික් කරලා මේක ඔයාලට ප්ලේ කරලා බලන්න පුළුවන් කොහොමද ලියන්නේ කියලා. පැහැදිලිද? එතකොට මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න සම්පූර්ණයෙන්ම චුට්ටක කලන්න නැතුව ඊට පස්සේ ඔයා මම මේ දෙන ලින්ක් එකෙන් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඊට පස්සේ මේ අකුරු වෙන වෙනම ප්ලේ කරලා බලන්න. උදාහරණයක් විදිහට හිතමුකෝ මේ හොයන්න ගත්තා කියලා. දැක්කද? මෙතන උදාහරණ වචනයක් එමත් දීලා තියෙනවා. වචන එකක් නෙවෙයි මෙතන වචන දෙකක් තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතන ප්ලේ බටන් එක තියෙනවා. ඔකෙන් ප්ලේ කරාට පස්සේ දැක්කද?
ඔය විදිහට වාට මුළු සම්පූර්ණ හෝඩියම මේ ලින්ක් එකකින් බලාගෙන කරන්න පුළුවන්. රයිට්. මම මේ වීඩියෝ එකේ අවසානයේට දෙන්නම් මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක. රයිට්. අපි ආපහු වෙමු අපේ හිරගනා හෝඩියට. රයිට්. ළමයි එතකොට මම ඔයාලට දැන් බේසික් හිරගනා අකුරු සෙට් එක ඔන්න දැන් කියලා දුන්නා. හරි නේද? රයිට්. එන්න බලන්න සෙකන්ඩ් පේජ් එකට. සෙකන්ඩ් පේජ් එකට මම කිව්වා ඔයාලට වීඩියෝ එක පටන් ගන්නකොටම පළවෙනි පිටුවේ තමයි තියෙන්නේ බේසික් අකුරු ටික. 2 සහ 3 පිටුවල තියෙන්නේ අර හිරගනා බේසික් අකුරු වලින් චූටි චූටි වෙනස්කම් කරලා හැදිච්ච තවත් අකුරු සෙට් එකක් කියලා. ඔයා හොඳට බලන්න මෙන්න මේ ගයන්න දිහා. ගයන්න දිහා. මේකෙත් ඕඩර් එක අරකම තමයි. මේකේ තියෙන්නේ ආ ශබ්දය. මේකේ තියෙන්නේ ඊ ශබ්දය. මේකේ තියෙන්නේ ඌ ශබ්දය. මේකේ තියෙන්නේ ඒ ශබ්දය. මේකේ තියෙන්නේ ඕ ශබ්දය. පැහැදිලිනේ? ඔයාලට තේරුම් ගන්න පුළුවන්. මේකේ ගා, ගී, ගූ, ගේ, ගෝ. හරි නේද? රයිට්. ඔය සවුන්ඩ්ස් වල ඕඩර් එක වෙනස් වෙන්නේ නැහැ. අකුර තමයි පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. ගයන්න දිහා හොඳට බලන්න. හොඳට බලන්න. රයිට්. ගයන්න දිහා හොඳට බලලා එන්න ෆස්ට් පේජ් එකට ඇවිල්ලා මෙන්න මේ කයන්න දිහා හොඳට බලන්න. බැලුවද? රයිට්. ආපහු පාරක් එන්න ගයන්න දිහාට. දෙක පොඩ්ඩක් එක වගේ නේද? ළමයි, ඔයාලා හොඳට බැලුවොත් ඔයාලට පේනවා වෙනසකට කියලා තියෙන්නේ මෙන්න මේ 4 සහ 5 ඉලක්කම් දෙක පොඩ්ඩක් බලන්න. ඔන්න ඕක විතරයි. ළමයි, අපි ඔය චූටියට සයිඩ් එකෙන් දාලා තියෙන ඔය ඉරි කෑලි දෙකට අපි කියනවා තෙන් තෙන් කියලා. තෙන් තෙන්. මම ආයෙ පාරක් කියන්නම්. කයන්නට තෙන් තෙන් දැම්මහම මොකද්ද? තෙන් තෙන් දැම්මහම ඒක ගයන්න බවට පත් වෙනවා. පැහැදිලිද? රයිට්. බලන්න හොඳට ගියන්න දිහා. කියන්න දිහා හොඳට බලලා එන්න ෆස්ට් පේජ් එකට. ඇවිල්ලා බලන්න කියන්න දිහා. ඒකෙත් වෙලා තියෙන ළමයි ඒකමයි. කියන්නට තෙන් තෙන් දැම්මට පස්සේ තමයි මොකද්ද ගියන්න හැදිලා තියෙන්නේ. හොඳට බැලුවොත් ඔයාට ගොයන්නත් ඒ විදිහටම හොයාගන්න පුළුවන්. ගෙයන්නත් හොයාගන්න පුළුවන්. ගොයන්නත් හොයාගන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. ඊට පස්සේ ඔය za ji zu ze zo ඊට පස්සේ third row එකේ da ji zu de do ඊට පස්සේ ba bi bu be bo වෙනකම් වලට හොයාගන්න පුළුවන්. රයිට්. අපි පොඩ්ඩක් මේ ba bi bu be bo බලමු. බලන්න බයන්න දිහා. බයන්න දිහා හොඳට බලලා ඔයා ඇවිත් බලන්න මෙන්න මෙතෙන්න හයන්නට ඔයාට තේරෙයි හයන්නට තෙන් තෙන් දාලා තමයි බයන්න හැදිලා තියෙන්නේ. හයන්නට තෙන් තෙන් දාලා. හරිද? මම මෙතන ලියන්නම්. හයන්න තියෙනවා. ඔකට තෙන් තෙන් දැම්මහම බයන්න වෙනවා. හැබැයි යටම රූලේ තියෙන්නේ ළමයි හොඳට බැලුවොත් මෙන්න මේ 4 ඉලක්කම ඕක තෙන් තෙන් නෙමෙයි. ඕක චූටි බිඳුවක්. අපි ওই චූටි බිඳුවට කියනවා මරු කියලා. මරු කියලා. හරි. හයන්නට මරු දැම්මහම මොකද්ද වෙන්නේ? පයන්න වෙනවා. ප. මේක බයන්න, මේක පයන්න. එතකොට පා පී පූ පේ පෝ. එයාපොත් සෙට් එක. හරි නේද? ඇත්තට මට මේ වීඩියෝ එකෙන් ඕනේ කරන්නේ ඔයාලට අර කෙනෙක් හෝඩියෙම වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නවා මෙහෙමයි කියලා මට ජපන් යන්න ඕනේ. ඊට පස්සේ අපි තුමුවා වර්කින් එක යනවා හරි මොකක් හරි SSW යනවා හරි ස්ටුඩන්ට් යනවා හරි මොකක් හරි වා ගෝල් එකක් මුලින්ම හිතේ හදාගෙන ඊට පස්සේ
මොනවා කරන්න ජපාන යන්න කලින් ඔයා ලැන්ග්වේජ් ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ ලැන්ග්වේජ් ඉගෙන ගන්න කියලා ඇවිල්ලා ඔයා හෝඩියෙම වැටෙන්න පුළුවන්. මෙච්චර අකුරු කන්දරාවක් තියනවාද මට නම් මේක අල්ල ගන්න බෑ වගේ ඔයාලා ඩිමෝටිවේට් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මම ඔයාලගේ ඇත්තටම මේ බය තමයි නැති කරන්නේ. හරිද? මේ හෝඩිය උගන්වනව නෙවෙයි ඇත්තටම. මේ ඔයාලා මේ වැඩේ පටන් ගන්න කලින් ඔයාලගේ හිතේ තියෙනවා නම් මේක මහ විශාල සිලබස් එකක් කියලා නෑ. ඒක එච්චර ලොකු නෑ කියලා තමයි මම පෙන්වන්න හදන්නේ. right එන්න තර්ඩ් පේජ් එකට එන්න තර්ඩ් පේජ් එකට හරි බලන්න පොඩ්ඩක් මෙන්න මේක දිහා ඔයාලට පේනවද මෙන්න මේ අකුර මේ මේ පළවෙනි අකුර දිහා හොඳට බලාගෙන යන්න ආපහු පාරක් ෆස්ට් පේජ් එකට ආ මේ කී අකුර නේද මේ තියෙන්නේ කී එක නේද හරි අපි ඒක හොයාගත්තා ආපහු පාරක් යන්න මේ දෙවෙනි අකුරට ආ ඒ තියෙන්නේ alright ඒ U අකුර නේද එතකොට දැන් ඔයාලට තේරෙනවා තර්ඩ් පේජ් එකේ පළවෙනි අකුර හැදිලා තියෙන්නේ ෆස්ට් පේජ් එකේ කී කියන අකුරෙනොයි U කියන අකුරෙනොයි. හැබැයි ඔයා හොඳට බැලුවොත් ඔයාට තේරෙයි චූටි වෙනසක් මේකේ තියෙනවා. කී අකුරේ සයිස් එකෙන් භාගයයි දෙවෙනියට තියෙන යයන්න. නේද? ආ ඔහොම වෙලා හැදෙනවා මෙන්න මේ ක්‍යා කියන බැඳී අකුර. හොඳට ඔලුවට දාගන්න ඕන දේ තමයි අකුරු දෙකම එක සයිස් ලිව්වොත් මේක බැඳී අකුරක් වෙන්නේ නැහැ. දෙවනියට ලියන යයන්න සෑම විටම පළවෙනි අකුරේ සයිස් එකට වඩා පොඩි වෙන්න ඕනේ. ඔයා භාගයක් කියලා ඔලුවේ තියාගන්නකො. half කියලා. හරිද? නැත්නම් ඕක පොඩි කරන්න ගියාම තුනෙන් දෙකක් විතර ලියන ලවලුත් තියෙනවා. එහෙම නැතුව පුළුවන් තරම් චූටියෙන් ලියන්න. එතකොට මේ කියන්නේ බලන කෙනෙක්ට ඒක හොයාගන්න ලේසියි. හරිද? එතකොට මේක කී U නෙමෙයි මේක අර යන්සෙත් එක්ක ලියන අකුරක් තියෙනව නේද? ඔයාලා දන්නව නේද? යන්සෙත් එක්ක අපි ලියන්නේ සිංහල නම් එච්චර බෑ. ඒකෙන් අදහස් වෙන්නේ ජපන් පුළුවන් කියලා. ජපනුත් බෑ. තව අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මේ අර බැඳිය අකුර අපි යන්සෙත් එක්ක ලියන්නේ. අන්න ඒක තමයි මෙන්න මේක. කියා. කියා. ඊට පස්සේ මේ දෙවනි අකුර දෙවනි කොටුවේ දෙවනි අකුර මේක U. මේක යෝ. ගිහින් බලන්න ෆස්ට් පේජ් එකට. මම ඉස්සෙල්ලාම ටිකක් වැරද්දුවා මෙතන. මේක යා. මේක යා යන්නේ. එතකොට මම ඔයාලට ඉස්සෙල්ලා යා කියලා පෙන්නුවේ මෙන්න මේක නේද? මේක නෙමෙයි මෙන්න මේක යා. ඊට පස්සේ යු. ඊට පස්සේ යෝ. යා යු යෝ. හරිද? right. එතකොට මේක කියන්නට යා දැම්මහම කොහොමද කියන්නේ සයිස් එකකින් භාගයක් විදිහට තියලා යා දැම්මහම ඒක කියා වෙනවා. ඊට පස්සේ කී එකේ සයිස් එකෙන් භාගයක් විදියට U දැම්මහම Q වෙනවා. කී එකේ සයිස් එකෙන් භාගයක් විදියට යෝ දැම්මහම ඒක කියෝ වෙනවා. බැරි වෙලා හරි ඔයා මෙන්න මෙහෙම වුණොත් අපි හිතමු T තියෙනවා මේක කියන්න මේක යයන්න. හරි. එතකොට මේක කියා කියා හරිද? ඉංග්‍රීසියෙන් ලියුවොත් ඔක කී අකුරයි යා එකයි. කී එකයි යා එකයි. එතකොට අපිට ඕන කරන වැඩේ මෙතන වෙන්නේ නැහැ. ඔය බැඳි කියන කතාව වෙන්නේ නැහැ. හරිද? ඔයාලට සිද්ධ වෙනවා කී එකයි
යා එක පොඩියට ලියන්න. එතකොට මේක කීයා නෙමෙයි කියා. කියා. KYA බවට පත් වෙනවා. හරිද? දැන් මම ඔයාලට ග්‍රැමර් පටන් ගත්තාම මේ ටියුට්ස් වල තියෙන වචන ප්‍රොනවුන්ස් කරන විදිය ලියන්න කියලා කියනවා. එතකොට ඔයාලා හොඳට ඒ කියන්නේ මේ වචන දිහා බලන්න. හරිද? ගොඩාක් අකුරු තියෙනවා. අර සාමාන්‍ය අකුරේ සයිස් එකෙන් භාගයයි. හරිද? ළමයි ලොකුයි කියන අපි කියන්නේ ඕකී කියලා. පොඩි කියන්න අපි කියන්නේ චීසයි කියලා. හරිද? එතකොට චීසයි අකුරු තියෙනවා සෑහෙන්න. හරිද? ඔය කියා කියූ කියෝ වලට අමතරව තවත් අකුරු කීපයක්ම තියෙනවා චූටියට ලියන. හරිද? අ, එතකොට ඒව ගැන සැලකිලිමත් වෙලා ඒ සවුන්ඩ් එක හරියට ලියන්න. හරි නේද? රයිට්. ඊට පස්සේ ෂා චූ ෂෝ චා චූ චෝ න්‍යා නියු නියෝ හ්යා හ්යු හ්යෝ म्या म्यू म्यो र्या र्यू र्यो ग्या ग्यू ग्यो जा जू जो ब्या ब्यू ब्यो प्या प्यू प्यो හරි නේද? රයිට්. ඔය ටික තමයි අකුරු ටික. එතකොට ඔයා දන්නවා ඔය දෙවැනි අකුර සම විටම එක්ක යා එක්ක යු එක්ක යෝ. ඔය අකුරු තුනෙන් එකක්නේ. ඒතර ඔයාට එන්නේ නැති මේ පළවෙනි අකුර මොකක්ද කියලා. හොඳට බලන්න. හොඳට. මේක කියන්න. මේක ෂියන්න. මේක චියන්න. මේක නියන්න. පහළට බලන්න. සෙට් එකෙන් බලන්න. ඔයාට දැන් තේරෙනවද මේ ඔක්කොම ශබ්ද. ශබ්ද කියන්න. ඒතර ශබ්ද තියෙන්නේ පළවෙනි පිටුවේ දෙවෙනි පිටුවේ මොන කොලම් එකේද? ශබ්ද තියෙන්නේ දෙවෙනි කොලම් එකේ නේද ළමයි? මේ දෙවෙනි කොලම් එකේ නේද ශබ්ද ටික තියෙන්නේ? මේ නේද? කී, ෂී, නී, හී, මී දැක්කද? රී දැක්කද? ගී, ජී දැක්කද? මේ සෙට් එක දැක්කද? ඔය ශබ්ද ටිකට තමයි යා යූ යෝ එකතු වෙලා ඔන්න ඔය තර්ඩ් පේජ් එකේ තියෙන අකුරු ටික හැදෙන්නේ. පැහැදිලි නේද? රයිට්. ළමයි ඇත්තට මට ඔච්චරයි හිරගනා ගැන කියලා දෙන්න තියෙන්නේ. ඔච්චරම තමයි තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් අර ලින්ක් එකට ගිහිල්ලා මම කිව්ව විදිහට ඔය ටික ප්‍රැක්ටිස් කරන්න. රයිට්. ළමයි මම මෙතන දාන්නම් ඔයාලට ඒ අකුරු ලියන ලින්ක් එකේ වෙබ්සයිට් එකේ ලින්ක් එක. මෙන්න මේක තමයි. රයිට්. ඔයාලා මේක ටයිප් කරන්න ඔයාලගේ වෙබ්සයිට් එකේ URL එක ගහන තැන ඊට පස්සේ ඔයාට මෙන්න මේක එනවා. මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. රයිට්. හරි නේද? රයිට්. අපි යමු කතගනා ගැන කතා කරන්න. කතගනා ගැන කතා කරන්න. හරි. හිරඟනාව වගේම තමයි ළමයි කතකනාවලත් මම අර කලින් කිව්වා වගේම පළවෙනි පිටුවේ තියෙන්නේ බේසික් අකුරු ටික. එතකොට අර ශබ්ද ටික ඒ ඔක්කොම සමානයි. හරිද? කොටිම කියනවා නම් අකුරු කවුන්ට් එකත් සමානයි. ඔයා ගණන් කරලා බලන්න. හරිද? ඊට පස්සේ පේජ් එකේ තියෙන්නේ අර විදිහටම තමයි. හරිද? බලන්න. හිරං කතකනා කයන්නට තෙන් දාලා තමයි කතකනා ගයන්න හැදෙන්නේ. කතකනා කියන්නට තෙන් දාලා තමයි කතකනා ගියන්න හැදෙන්නේ. කම්පෙයාර් කර කර බලන්න. හරිද? රයිට්. ඔයාට මේ පිටුවමත් ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අන්තිම පිටුවත් එහෙමයි. ඒ විදිහම තමයි කතකනා කියන්නට කතකනා යයන්න. හැබැයි යයන්න අර වගේම තමයි සයිස් එකෙන් භාගයක් විදිහට දාලා අවසාන පේජ් එකේ තියෙන ඔය කතකනා බැඳි අකුරු ටිකත් හැදෙනවා. පැහැදිලි නේද? හොඳට බලන්න. රයිට්. මේකෙදි මට කියලා දෙන්න කියලා විශේෂ දෙයකට තියෙන්නේ
මෙන්න මේ අකුරු කීපයක් තියෙනවා ලියන්න චුට්ටක් ලියද්දි පැටලෙන. හරිද? ලියද්දිත් පැටලෙනවා මේක කියවද්දිත් පැටලෙන්න පුළුවන්. ඒ අකුරු ටික තමයි ඒ අකුරු ටික තමයි මෙන්න මෙතන ඔයාලට හම්බ වෙනවා ෂී කියන අකුර. මෙතන ඔයාලට හම්බ වෙනවා සෝ කියන අකුර. මෙතන හම්බ වෙනවා ඔයාලට ත්සු කියන අකුර. මෙතන ඔයාලට හම්බ වෙනවා උන් කියන අකුර. හරිද? බලමු පොඩ්ඩක්. අපි මේ මුලින්ම ෂී එකයි ත්සු එකයි කම්පෙයාර් කරමු. ළමයි ෂී එක ලියන්නේ මෙහෙම මෙහෙම යට සිට උඩට. හරිද? මේ චූටි ඉරි කෑලි දෙක මේ තිරසට තමයි බර. මේක ෂී. ඊට පස්සේ උත්සු එක ලියන්නේ මෙහෙම මෙහෙම උඩ සිට පහළට මේක. හරිද? මේ චූටි ඉරි කෑලි දෙක මේ සිරසට තමයි බර. හරිද? මේක යන්නේ යට සිට උඩට, මේක එන්නේ උඩ සිට යටට. මේක උත්සු. ෂී එකේ උත්සු එකේ වෙනස ඔන්න ඕකයි. හරිද? ඊට පස්සේ මෙන්න මේ සෝ එක. සෝ එකයි මෙන්න මේ උන් එකයිත් එක වගේ. ඔයාලා සුට්ටක් හොයාගන්න අමාරු වෙයි. හරිද? සෝ එක ළමයි මෙහෙම මෙහෙම මේ චූටි ඉරි කෑල්ල බර සිරසට. මේක එන්නේ උඩ සිට පහළට. එතකොට මේක සෝ. උන් එක ලියන්නේ මෙහෙම මෙහෙම. මේක බර තිරසට යන්නේ යට සිට උඩට. මේක උන්. හරි නේද? හෝඩියේ සාරාංශය ඔච්චරයි ළමයි. හෝඩිය කියලා කියන්නේ හිරගනා සහ කතගනා කියන හෝඩියේ සාරාංශය ඔච්චරයි. හරි. එතකොට මෙතනින් මේ වීඩියෝ එක මම ඉවර කරනවා. ඊළඟ එකෙන් අපි කෙලින්ම ග්‍රැමර් වලින් පටන් ගන්නවා ලෙසන් 1 එකෙන්. ලෙසන් 1 ග්‍රැමර් එකෙන් පටන් ගන්නවා ඊළඟ වීඩියෝ එකෙන්.